අවධානය තියාගන්න ආසයිද? එහෙමනම් එකතු වෙන මේ එපිසෝඩ් එකත් එක්ක මේ අපි කතා කරන්නේ බලය ලබා ගන්න යන මාර්ගයේ 6 වෙනි නීතිය. අපි මේ දවස් ටිකේම එකතු වෙලා ඉන්නේ The 48 Laws of Power කියන පොතත් එක්ක. අපි අද කතා කරන්නේ law number 6. මේකෙදි රොබර්ට් ග්‍රීන් කියනවා court attention at all cost. මේකේ අදහස තමයි ඔයා මොනම මිලක් ගෙවලා හරි ඔයා වෙතට තියෙන attention එක තියාගන්න ඕනේ. ඇයි මෙහෙම රොබර්ට් ග්‍රීන් කියන්නේ? ඔයාගේ attention එක මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා නම්, ඒ කියන්නේ ඔයාට තියෙන මිනිස්සුන්ගේ attention එක අයින් වෙනවා නම්, එතන ඔයාට බලය ලබා ගන්න තියෙන ඉඩ හිරෙනවා. ඇයි ඔයාව ඉග්නෝර් වෙනවා. එහෙම නැත්නම් ඔයාව මිනිස්සුන්ට අමතක වෙනවා. මිනිස්සුන්ට ඔයාව අමතක වෙනවා කියන්නේ මිනිස්සුන්ව ඉන්ෆ්ලුවෙන්ස් කරන්න ඔයාට තියෙන chance එක හුඟක් දුරට නැති වෙලා යනවා. උදාහරණයක් නෙමෙයි, ඇත්තටම රොබර්ට් ග්‍රීන් කියනවා මෙන්න මෙහෙම කතාවක්. ඔයා මිනිස්සුන්ට අමතක වෙලා යනවට වඩා හොඳයි නෙගටිව් ඇටෙන්ෂන් එකක් හරි ඔයාලට ලැබෙනවා නම් කියන එක. ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට දේශපාලන වේදිකාවල දේශපාලඥයෝ සමහර වෙලාවට අපි දැක්කහම අපිට හිතෙනවා මේ කොච්චර මෝඩ කතාවක්ද මේ කියන්නේ. මේ කතාව කොච්චර වෛරල් වෙනවද, මෙයාලගේ චරිතය මේකෙන් කොච්චර වෙනස් වෙයිද, කොච්චර ඝාතනය වෙයිද කියලා. හැබැයි ඒ කරන්නේ මොකද්ද? එයාලව මිනිස්සුන්ට අමතක වෙනවට වඩා නෙගටිව් ක්‍රමයකට හෝ යාළුව මතක තියාගන්න මිනිසුන්ට ඉඩක් දෙන එක තමයි එතෙන්දි කරන්නේ. මොකද බලය ලබා ගැනීමේ මාර්ගයේදී මේ ඇටෙන්ෂන් එක අතිශය වැදගත්. එහෙමනම් law number 7 එකෙන් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.